රිලැක්ස් නැත්නම් සංසුන් බව. ඒ වචනේ ඇහුන ගමන්ම ඔයාලට මතක් වෙන්න ඕන එකම දෙයයි. ඒ තමයි අපිට නොමිලේම හම්බුන මේ අපට වටපිටාවේ ලස්සන සුන්දරත්වය නැත්නම් පරිසරය. මුදලට ෆෝන් එකේ ලස්සන බලන්න පුරුදු වෙලා තියෙන සමාජයක ඇයි මිනිස්සු අපිට මේ නොමිලේම හම්බෙලා තියෙන ලස්සනට බලන්න පෙළඹෙන්නේ නැත්තේ? ඇයි යාළුවා පරිසරය මතක් වෙන්නේ නැත්තේ? සමාජයේ මිනිස්සු ගත්තොත් ඉතාමත් පොඩි පිරිසක් තමයි පරිසරයට ආදරය කරන්නේ. පරිසරයේ ලස්සන බලන්නේ. ඒ වගේ සුළු පිරිසක් පරිසරයට ආදරය කරලා ලොකු පිරිසක් එහෙම පරිසරයට ආදරය කරන්නේ නැති එකට ප්‍රධාන හේතුව තමයි රටක තියෙන අධ්‍යාපනික මට්ටම නැත්නම් අධ්‍යාපනික සංස්කෘතිය. එතනින්ම ඔයාලට තේරෙනවා ඇති රටක් වෙනස් කරන්න කලින් අධ්‍යාපන සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. පරිසරය කියන්නේ අරුම පුදුම දෙයක්. අපිට වචනයෙන් විස්තර කරන්න බැරි තරම් පරිසරය හරිම ලස්සනයි. අධ්‍යාත්මකවත් ඔප්පු වෙලා තියෙනවා ඔය ගස්වල කොළවලින් නිකුත් වෙන ධ්වනි තරංග, ශබ්ද පරාසයන් අපේ මොළයේ පවතින ඇල්ෆා, බීටා, ගැමා කියන ශබ්ද පරාසයන් වලට ඉතාමත් සමීපයි. ඒ වගේම අපේ මනස සංසුන් කරන්න ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. පරිසරයත් එක්ක ඔයා කතා කළාට කිසි ප්‍රශ්නයක් නැහැ. පරිසරයට ඔයා කියන දේවල් තේරෙනවා. ඒකත් ජීවයක්. නමුත් මොළයක් ස්නායු පද්ධතියක් නැති නිසා ඒක අපිට ප්‍රකාශනය කරන්න පරිසරයට කිසිම හැකියාවක් නැහැ. ඒක නිසා පරිසරයෙන්ම ලබා දුන්න අපේ මොළය ස්නායු පද්ධතිය සිතුවිලි ක්‍රියාකාරීත්වය නිවැරදිව පාවිච්චි කරලා අපි දැනගන්න ඕනේ අපිට මේ ශරීරය ලබා දුන්න පරිසරය ආරක්ෂා කරගන්න. පොදුවේ ගත්තාම ආධ්‍යාත්මික සොයට මානසික සොයට මිනිස්සු ගොඩක්ම කරන්නේ සින්දුවක් අහන එක, කෑමක් කන එක, නැත්තම් තනියෙන් පාළුවෙන් ඉන්න එක. ඒ වගේම තමයි පරිසරය දිහා බලන් හිටියාමත් අපිට මානසික ආධ්‍යාත්මික සොය ළඟා කරගන්න පුළුවන්. අපි මොන ලස්සන බලන්න කලින් මොන දේක සුන්දරත්වය බලන්න කලින් ඉස්සෙල්ලාම අපේ හිත සුන්දර කරගෙන ඉන්න ඕනේ. අපේ හිත ලස්සන කරගෙන ඉන්න ඕනේ. හිතේ වෛරය, ක්‍රෝධය, තරහව පුරවන් හිටියොත් අපිට පරිසරයේ ලස්සන වුණත් පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපි හැමෝම හිත පිරිසුදු කරගමු.